Halo guys, ඔන්න අද අපි විල්ල ඉන්නේ වික්ටෝරියා වේල්ල තියෙන view point එකට. ඉතින් අපිට ඇතුළට ගියාම ගොඩක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. මෙතෙන් දෙද්දී ඇතුළට යන නම් විශේෂ අවස්ථරයක් ගන්න ඕනේ කියන්නේ වේල්ලට. හැබැයි අපි දැන් ගිහිල්ලා බලමු. මෙතන තියෙන මේ වික්ටෝරියා වේල්ලේ view point එක ඉඳන්ම බෝඩ් එකක් තියෙනවා වම් අත පැත්තේ. එතන බලා ගන්න පුළුවන් මේ වික්ටෝරියා ජලාශය තියෙන සියලු විස්තර මෙන්න මේ බෝඩ් එක අපි එතෙන්ට යනවා. सामान्य सारांश विදියට වික්ටෝරියා වේල්ලේ තියෙන හැම විස්තරයක්ම මෙන්න මෙතන දාලා තියෙනවා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා වේල්ලේ, කියන්නේ වික්ටෝරියා ඩෑම් එකේ තියෙන view point එකට. ඇත්තටම මෙතන ගොඩක් හොඳ facilities තියෙනවා. ඒ පැත්තේ තියෙනවා welfare එකක්. ඊට පස්සේ මෙතන ඉඳන් වික්ටෝරියා වේල්ලේ බලා ගන්න පුළුවන් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් හැම විස්තරයක් වගේම මෙතන තියෙනවා. අපි ටිකක් ඇවිදලා බලමු කොහොමද මේක ඇතුලේ මේ view point එක ඇතුලේ බලන්න තියෙන දේවල් මොනවද කියලා. මෙන්න මේ වගේ ෆොටෝස් දාලා තියෙනවා. මේක විතර මිනිබේ අමුණ තියෙන්නේ. මෙතන තියෙනවා මාදුරුවේ ජලාශය. මෙතන තියෙනවා රන්දමේ ජලාශය. ඒ වගේම අපි දෙන්න තමයි අද ආවේ ඇවිදින්න ට්‍රැවල් පාර්ට්නර්. මගේ ට්‍රැවල් පාර්ට්නර්. මෙතන තියෙනවා රන්දේනිගල ජලාශය. මේ ෆොටෝස් ටිකක්ම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මෙතන නම් තියලා තියෙන්නේ වික්ටෝරියා ව්‍යාපෘති බිමෙන් ලබාගත් පාෂාණ කොටස් කියලා. ඊට පස්සේ මෙතනත් තියලා තියෙන විස්තරයක් මේ හදන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පොඩි විස්තර ටිකක් දාලා තියෙනවා මෙතන. ඒ වගේම මේ වලින් හදපු පොඩි පත්‍ර වගේ එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ තමයි වාන්දොරටු. එතකොට මෙතන මේ විස්තරයක්ම තියෙනවා. මොකද මේ උඩම කියන්නේ අපිට බලා ගන්න පුළුවන් පාර. ඊට පස්සේ මේ වේල්ලෙන් පල්ලෙහාට ආවම මෙතන තමයි අර වාන්දොරටු ක්‍රියාත්මක වෙන විදිහ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ අර අභ්‍යන්තර කියන විදිහ තමයි දාලා තියෙන්නේ. මේ උපදා තියෙනවා මීටර 424.4යි කියලා. ඊට මෙතන සිටියම් දාලා තිනවා අදාළ බල ප්‍රදේශයට අදාළ ඒවා. ලෙක්චර් හෝල් එකක් තියෙනවා. තව අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වික්ටෝරියා වේල්ලේ ආකෘතියක් දල ආකෘතියක් දාලා තිනවා මෙන්න මෙතන. මේ තියෙන දල ආකෘතිය. එතකොට මේකේ කැමරාවක් නම් මේ ඉදි කියන්න බෑ. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ අර අකුරු තලයට යන වතුර අරන් යන උමග. එතකොට මේකෙන් දැන් කිලෝමීටර් 5ක් දුර යනවා මෙතෙන් ඇතුළට තියෙන උමගෙන්. එතකොට මේ තියෙන ජලාශය මේ වික්ටෝරියා වේල්ල ඩෑම් එක. එතකොට අපි ඉන්නේ මෙන්න මේ හරිය වගේ. ඒ කියන්නේ මෙතන තමයි තියෙන්නේ මේ view point එක. ඊට පස්සේ මෙතන තියෙනවා මහවැලි ජල වාහන රටාව. කැමරාවට ටික නිසා පොඩ්ඩක් පෙන්වන්න අඩුයි. හැබැයි මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේ. එතකොට මේ වික්ටෝරියා ජලාශයේ තියෙන සී කලාපයට. එතකොට මේ පැත්තටම ජී කලාපේ බලා ගන්න පුළුවන් කළුගඟ මොරගහකන්ද ජලාශය පිටලා තියෙන කොටස. මේ පැත්තේ සී කලාපේ තියෙනවා වික්ටෝරියා ජලාශය. ඒ වගේම කොත්මලේ රන්දැනිකල මේ ජලාශ ටික බලා ගන්න පුළුවන් මේ සිටියේ.
එතකොට ඒ ලෙවල් ජියෝග්‍රැෆි කරනකොට මේක ගොඩක්ම මේ ඇත්තටම ලොකු අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ මහවැලි කලාප පිළිබඳව. මොකද මහවැලි කලාප බෙදෙනවා C කලාප, B කලාප, H කලාප, G කලාප මේ වගේ කොටස් වලට. මේ තියෙන විතර මුහුදු මට්ටම. මෙතන මුහුදු මට්ටම පෙන්නලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු view point එකේ ඉඳන් පෙන්න විදිය ජලාශය. මෙතන හොඳ view එකක් බලා ගන්න පුළුවන්. ලස්සනට හදලා තියෙනවා view point එකත්. අපිට පල්ලෙන් වේල්ල බලා ගන්න පුළුවන්. එතකොට මේ වේල්ල ලයිව් වේල්ලක් කියන්නේ අර භූමිකම්පාවලට එහෙම උරුත්තු දෙන විදියට තමයි මේ වේල්ල හදලා තියෙන්නේ. එතකොට පල්ලෙන් බලා ගන්න පුළුවන් අර වතුර විදින කොටසක් තියෙන්නේ. ඔන්න ඒ සත්තුන්ට වෙනම වෙන් කරපු කොටසක් තමයි ඔය යන්නේ. ඒ කියන්නේ වේල්ලෙන් වතුර අරින්න නැතිකොට කියන වතුර ප්‍රමාණයක් පිට වෙනවා. හැබැයි නිතරම අර වතුර මේ කොටසින් වතුර ඉවත් කරනවා සත්තුන්ට කොටසක් විදියට. එතකොට අභ්‍යන්තරික යන්න විශේෂ ආරක්ෂා මේ අවසරයක් ඕන. එතකොට මේකේ මායිම් ගැන කියනවා නම් අපිට මේ පැත්තේ මේකට කකුලුකගෙන් තමයි ජලය කොටෙන්නේ. එතකොට නුවර පැත්තෙන් එනවා නම් අපිට බලා ගන්න පුළුවන් දැන් කුඹුර පාලම මේ පැත්තෙන් එන මහවැලි ගඟ තමයි මෙන්න මේක හරහා යන්නේ. එතකොට මේ මහවැලි ගඟ ගඟෙන් පෝෂණය වෙන ජලාශය පිළිබඳ වික්ටෝරියා ජලාශය මේ ගන්න පුළුවන්. එතකොට අර ඈතින් තියෙන්නේ අතුරු තලයට මෙන්න මෙතන පේන කොටසින් තියෙන්නේ හකුරු තලයට ජලාශය මේ ජලය අරන් යන ඒ කියන්නේ කිලෝමීටර් 5.4ක් දිග උමග. එතනින් තමයි ජලය අරගෙන යන්නේ හකුරු තලයට යන හකුරු තලයේ පවර් ස්ටේෂන් එකට. ඇත්තටම හිතුවටත් වඩා මාර ලස්සනක් තියෙන මෙතන මේ ඇවිල්ලා නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්. view point එකත් මාර විදිහට ලස්සනට හදලා තිනවා මෙතන. ඉතින් ඇත්තටම මෙතන පිරිසිදු නෑ. මාර විදිහට මම හිතන්නේ මේන්ටේන් එක හොඳටම කරන තැනක් විදිහට තමයි මට නම් පේන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් එන්න. ඔයාලට පැති දෙකකින් එන්න පුළුවන්. මේ පැත්තෙන් එනවා නම් විශේෂ අවසරයක් අවශ්‍යයි. ඊට පස්සේ එහෙම නැත්තම් මයංගනේ පාරේ ඇවිල්ලා මේ view point එකට එන්න පුළුවන්. ඇවිල්ලා බලන්න පුළුවන් මේකේ තියෙන විශේෂත්වය. ඔන්න ඔයාලට මෙතනත් ආප්පියා බලා ගන්න පුළුවන් වික්ටෝරියා වෙන්නේ. ඊට පස්සේ තව අපි අතුරට ආවම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මහවැලි සංවර්ධන වැඩසටහන හා විශේෂ බල ප්‍රදේශ කියලා මෙන්න මේ මැප් එක. එතන මේ සම්පූර්ණ කලාප පාලනය වෙන්නේ මහවැලි අධිකාරිය විසින්. ඉතින් මේකේ මහවැලි අධිකාරියට අදාළ
ඒ පාලන මධ්‍යස්ථාන සේරම වගේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන HGC ඒ හැම කලාවෙම කොටසකම වගේම අපිට බලා ගන්න පුළුවන්. සමස්තයක් විදියට මේකේ දාලා තියෙනවා. ඔය මුහුදු ඊට පස්සේ අනුරාධපුරේ ඉඳන් ඊට පස්සේ හසල කියන්නේ වැඩි කන්ද පැත්තට යනවා රන්දේකල නුවරඑළිය ඔය හැම පැත්තක්ම කවර වෙන විදිහ තමයි මේ මැප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඊපස් දාලා තියෙනවා දෝල ජලාශය මොරගහකම් ජලාශය. මෙන්න මේ ජලාශ මේ මහවැලි අධිකාරිය විසින් පාලනය කරන ජලාශය. අද අපි ආවේ වික්ටෝරියා ජලාශය බලන්න, කියන්නේ වික්ටෝරියා ජලාශය වගේම ඩෑම් එක බලන්න. ඉතින් අපි මේ වගේ තව ලස්සන වීඩියෝ වලට ගෙන්නවා. මගේ තව වීඩියෝත් තියෙනවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා අපේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිට සහයෝගයක් දෙන්න. අනිවාර්යයෙන්ම ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට අරගෙන එන්නම්. අපි තවත් වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙමු.